කොහොමද? ඉතින් ඔයගොල්ලන්ට දැන් මම වීඩියෝ එකක් ගෙනාවා අද ඉරිදා මම නානවා කොහොමද මම ස්ප්‍රේ කරන්නේ මගේ බෙල්ල කපෙල්ලි हेयर සීරම් එක කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා ඔන්න ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් ගෙනාවා. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මම දැන් ඇත්තටම මේ සීරම් එක මට හදාගත්ත එකක් නේ මගේ දැනුමත් එක්ක. ඒක නිසා මම සෙල් කරන්න හිතුවේ නෑ. මොකද රිසල්ට්ස් හොඳයිද නැද්ද දන්නේ නෑනේ. ඒක නිසා ඉතින් මම කොණ්ඩේ යන කාලේ කිසිම ෆොටෝ එකක් මුකුත් ගත්තේ නැහැ. ඉතින් ඒක නිසා මට ඔයගලන්ට කොණ්ඩේ මගේ අහුරු ගණන් ගියව මට පෙන්වන්න විදියක් නැහැ. නැත්නම් හොඳට රෝල් කරලා ගත්තම එන අහුරක් දවස් ගානේ නාන සැරේටත් නිකනුත් කොණ්ඩේ හැලිලා යනවා. මම වර්ක්අවුට් කරද්දී උනත් අපි ඇබ්ස් කරද්දී උනත් මගේ මැට් එකේ කෙස්කස් තියෙනවා එක 20කට වැඩිය. ඒ තරමටම කොණ්ඩේ ගියා. දැන් මේ සීරම් එක සෙල් කරගන්න මම කියන එකක් නෙමෙයි. ඇත්තටම මට එහෙම සෙල් කරන්න මම මොකද එකපාරට ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න නැහැනේ. මේක මට හදාගත්තේ. ඉතින් මට ඒක ඕගලන්ට සෙල් කරනවා කියලා හිතාගෙන හිටියේ නෑ. ඒක නිසා මම ෆොටෝ එකක්වත් මොකුත් ගත්තේ නෑ. ඉතින් මම අද ඕගලන්ට පෙන්නන්නම්. දැන් අද මම නාලි විරුණාට පස්සේ කොහොමද බාත්රූම් එකේ මේ බලන්න මේ ෆොටෝ එකේ කෙස් ගස් දෙකයි හරියටම තිබ්බේ නැත්නම් මම ඔන්න ඕකේ රෝල් කරලා අරගෙන හෙන කෙස් අහුරක් විසි කරනවා. ඉතින් නාලි විරුණාට පස්සේ ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා තෙත පිටින් අපේ හිස් කබල බුරුල් වෙනවනේ. විශේෂයෙන් උණු වතුර නාදි සීත කාලේ කොහොමත් වැඩි. ඉතින් හිස් කබල තෙත රැඳුනම අපි කොණ්ඩේ මෙහෙම ඇදලා ගනිද්දි පවා කෙස් ගස් ගැලවිලා එනවා තෙත පිටින්. විශාල ප්‍රමාණයක් ගැලවිලා එනවා. සාමාන්‍ය අපි කොණ්ඩේ මේ විදිහට මෙහෙම අල්ලලා බලනට වඩා තෙත පිටි බලනකොට. ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් දැන් මම හෙයාර් ඩ්‍රයර් එක යූස් කරද්දිත් हेयर ड्रायर එකත් එක්කම හීට් එකත් කොණ්ඩේට වදින ගමන් තෙත පිටින් කොණ්ඩේ මෙහෙම ඇල්ලුවම කොණ්ඩේ මගේ ගැලවිලා එනවාද කියලා එක කෙස් ගහයි ගැලවිලා ආවේ. සාමාන්‍යයෙන් රොත්තක් යන කොණ්ඩේක එක කෙස් ගහයි ගැලවිලා ආවේ. ඉතින් ප්‍රොඩක්ට් එක සෙල් කරගන්න කියනවා නෙමෙයි. ඉතාලියේ ඉන්න ගොඩාක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා. මම දන්නවා ඉතාලියේ ඉන්න හැමෝටම මම හිතනවා මේ ප්‍රොඩක්ට් එක ඔයාලා දිගටම යූස් කරයි. ඒ තරමටම හොඳයි. දැන්ටමත් හොඳ රිසල්ට්ස් ලැබෙමින් පවතිනවා. ඕගලන්ට බය නැතුව අරගෙන බලන්න පුළුවන්. ඉතින් සමහර අයට විශ්වාසයක් තියනවද දන්නේ නැහැ. මොකද ඉතාලියේ විටමින් වර්ග තියෙනවා කොණ්ඩේ යනවට කොණ්ඩේ වැවෙන්න කියලා. එතකොට තව ඔයිල් වර්ග තියෙනවා, සීරම් වර්ග තියෙනවා. ඕවා පාවිච්චි කරලා ඇති, ඕවලි රිසල්ට්ස් ලැබිලා නැතුව ඇති. ඉතින් ඒ ගණේටම මගේ සීරම් එකත් ඔයගොල්ලෝ එකතු කරනවා ඇති මෙහෙමද දන්නේ නැහැ කියලා. හැබැයි ඔයගලන්ට මම රිසල්ට් එකම අරගෙන ආවිලා තිනවා. මට මිස් වෙච්ච එකම දේ මේක මම සෙල් කරනවා කියලා හිතුවේ නෑ. මේක මම කොණ්ඩේ යන කාලේ මට ෆොටෝස් ගන්න බැරි වෙච්ච එක විතරයි මට උනේ. නැත්නම් ඔයගලන්ට before after බලා ගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් කොණ්ඩේ තට්ටේ පැදිලා තියෙනවා නම් ඔයගලන්ට පේනවා ඇති මගේ මේ බේබි හේර්ස් ඇවිල්ලා තියෙනවා. නැත්නම් ඔයගලන්ට මම දාන්නම් මෙතන කොණ්ඩේ නැතුව තිබ්බ කාලේ ෆොටෝ එකකුත්. ඉතින් කොණ්ඩේ තට්ටේ පැදිලා තියෙනවා නම් ගැහණු පිරිමි ભેදයක් නැතුව ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර කොණ්ඩේ ඉක්මනට වවා ගන්න පුළුවන්. හිස් කබලේ අනිවාර්ය රස්නේ කාල මේ සීත කාලෙට උණු වතුර නාද්දි හිස් කබල වේලෙනවා. ඊට පස්සේ නිකන් කොච්චර නෑවත් කුඩු වගේ එනවා. ඉතින් ඒ ප්‍රශ්නත් දැන් මට නැහැ. නැත්නම් මට කලින් ඕකත් තිබ්බා. එළියට වහින්න බෑ. කාට හරි කියනවා බලන්න උඩට ඇවිල්ලාද කියලා මේ ඉස්සොලි වගේ. ඉතින් ඒ ප්‍රශ්නත් මුකුත් නැහැ. කොණ්ඩෙත් මගේ ඉක්මනට වෙලා තිනවා. මේ බෙල්ලේ ඉඳලා වැවෙන කොණ්ඩත් මේ ඊටාම වේගෙන් වැවිලා තියෙනවා. ලේයර් කරා ෆුල් ලේයර් එකක්. ඒකත් වැවිලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති. මේක ගොඩක් කල් පාවිච්චි කරන්න අරගෙනත් නැහැ. ඔයගලන්ට පේනවා ඇති කොහොමද රිසල්ට්ස් කියලා. ඉතින් කොණ්ඩේ යන අයට මොනවා කරත් කොණ්ඩේ වැවෙන්නේ නැහැ කියන අයට තට්ටේ පැදිලා තියෙන අයට ඉස්සොලි තත්ත්ව නැති වෙලා තියෙන අයට ගැහණු පිරිමි ભેදයක් නැතුව වයස් ભેදයක් නැතුව භාවිතා කරන්න පුළුවන්. සති දෙකක් වගේ යනකොට කොණ්ඩේ අනේක නැති කරනවා. කොණ්ඩේ වැවෙනවා කියන්න බොරු කියන්න බෑනේ සති දෙකෙන්. ඉතින් මාසයක් එකමාරක් යනකොට කොණ්ඩේ වැවීම ආරම්භ කරන ඕගලන්ට ඒ වෙනස දැන් මේ මට පේනවා වගේම ඕගලන්ටත් පේන්නේ. ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් කැමති අයට මෙන්න මේ WhatsApp නම්බරයකට මැසේජ් කරලා ඔන්ලයින් පේ කරන්න පුළුවන්. නැත්නම් තබක් එකකින් සල්ලි දාලා රිසිට් එක මට WhatsApp කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතාලියේ TNT courier service එක හරහා වැඩ කරන දවස් 3ක් හෝ 4ක් ඇතුළත දවස් 2කින් එන්නත් පුළුවන්. නමුත් උපරිම දවස් 3ක් හෝ 4ක් ඇතුළත ඔයාලගේ ගෙදරටම ඩෙලිවරි කරනවා. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.